දරුවනේ අපි අද කතා කරන්න යන්නේ ව්‍යාපාරවල ඇල්මැති පාර්ශව ගැන. ඉස්සෙල්ලාම ඔයාලගේ පාසල ගැන ඇල්මක් උනන්දුවක් කැමැත්තක් දක්වන අය කවුද කියලා බලමු. ඔයාලගේ ගුරුවරු, ශිෂ්‍යයෝ, විදුහල්පති, ඒ වගේම දෙමාපියෝ, වෙනත් පාසල් ඒ හැමෝම ඔයාලගේ පාසල ගැන උනන්දුවක් ඇල්මක් දක්වනවා විවිධ හේතු මත. ශිෂ්‍යයෝ විදිහට ඔයාලා නම් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න, දෙමාපියෝ විදිහට තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, ඒ වගේ දේවල් වලට ඇල්මක් දක්වනවා ඉස්කෝලේ ගැන. හරි, දැන් අපි කතා කරමු ව්‍යාපාර ගැන. ව්‍යාපාර පටන් ගන්න මිනිස්සු, අයිතිකරුවෝ. එතකොට අයිතිකාරයා ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වනවා. එයා දාපු සල්ලි වලට යාට උපරිම ලාභයක් ලැබෙයි කියලා. ඒ වගේම ව්‍යාපාරවල කළමනාකරුවෝ ඉන්නවා. එයාලා තමයි ව්‍යාපාරයේ තීන්දුව తీරන ගන්න අය. එයාලත් බලාපොරොත්තු වෙනවා එයාලා ගත තීන්දුව తీරන සාර්ථක වෙනවද කියලා එයාලා බලාගෙන ඉන්නවා. ඒ වගේම සේවකයොත් ව්‍යාපාරවල වැඩ කරන අය. එයාලා බලාපොරොත්තු වෙලා ඉන්නවා ව්‍යාපාරය හොඳට කරගෙන යයි, ව්‍යාපාරයේ හොඳට ප්‍රතිඵල ලැබෙයි, යාළට ප්‍රතිලාභ ලැබෙයි කියලා එයාලත් ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වනවා. ව්‍යාපාරයක සැපියුම් කරුවෝ කියලා කියන්නේ අපිට විකුණන්න අවශ්‍ය භාණ්ඩ සේවා සපයන අය. එයාලා බලාපොරොත්තු වෙනවා අපි යාළට දෙන භාණ්ඩවලට කලට වේලාවට හරියට ගෙවන එක එයාලා අපෙන් බලාපොරොත්තු වෙනවා. එයාලා ඒ වෙනුවෙන් අපි ගැන උනන්දුවක් දක්වනවා සහ එයාලා කැමති නිතර අපි එයාලගෙන් ඇඬවුම් ඉල්ල ගන්නවට, ඒ වගේම හරියට ගෙවීම් කරනවට. ඉතින් ඒ සම්බන්ධයෙන් එයාලා ඉතින් අපි ගැන උනන්දුවක්, කැමැත්තක්, ඇල්මක් දක්වනවා. ඒ වගේම වැදගත්ම පාර්ශවයක් තමයි ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන්නේ එයාලට හොඳම භාණ්ඩයක් ගන්න. හොඳම භාණ්ඩයක් හොඳම ක්වොලිටි එකකින්, හොඳම ගුණත්වයකින්, අඩුම මිලකට ගන්න තමයි එයාලා මේ ව්‍යාපාර ගැන ඇල්මක් දක්වන්නේ. ඉතින් මේ ගනුදෙනුකරුවන්ට ලොකු බලයක් තියෙනවා ව්‍යාපාරය සාර්ථක අසාර්ථක කරවන්න. ඉතින් ඒ වගේම තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ අපිට ව්‍යාපාරය කරගෙන යන්න මුදල් පහසුකම් වගේ දේවල් දෙන ආයතන. ඉතින් එයාලා බලාපොරොත්තු වෙනවා එයාලා අපේ ව්‍යාපාරය ගැන ඇල්මක් දක්වන්නේ අපි එයාලගේ මුදල් කලට වෙලාවට ගෙවයි, ඒ වගේම නැවත එයාලගේ මූල්‍ය පහසුකම් ඉල්ලගනි. ඒ වගේ දේවල් වලට එයාලා අපි ගැන උනන්දුවක් දක්වනවා. ඒ වගේම රජයත් ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වනවා. රජය ව්‍යාපාරවලින් බලාපොරොත්තු වෙනවා හරියට ව්‍යාපාරවලින් බදු ආදායම් රජයට ගෙවයි. ඒ වගේම රැකියා අවස්ථා මිනිස්සුන්ට දෙයි කියලා. ඒ වෙනුවෙන් රජය ව්‍යාපාරවලට විවිධ දිරිගැන්වීමුත් කරනවා. ඒ වගේම විභව ආයෝජකයෝ, ඒ කියන්නේ සල්ලි අතේ තියාගෙන අලුත් බිස්නස් එකක් පටන් ගන්න බලාගෙන ඉන්න අය. එයාලත් ව්‍යාපාර ගැන ගොඩාක් හොයනවා. එයාලට ඕනේ හොඳම ව්‍යාපාරයක් තෝරගන්න. ඉතින් එයාලත් ව්‍යාපාර ගැන අධ්‍යයනයක් කරනවා සහ විවිධ ව්‍යාපාර ගැන ඇල්මක් දක්වනවා. ඒ වගේම මේ ආයතන වලින් බඩු ගන්න නොගන්න මේ සියලුම ප්‍රජාව මේ ව්‍යාපාර ගැන ඇල්මක් දක්වනවා විවිධ හේතුන් මත. ඉතින් 10 වසරේ පළවෙනි පාඩමේ අවසාන කොටස ව්‍යාපාරවල ඇල්මැති පාර්ශව විදිහට ඔයාලට මේ chart එක මතක ඇති. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, මූල්‍ය ආයතන, සේවකයෝ, රජය සහ ප්‍රජාව. මේ දේවල් ගැන අපි මේ කොටසදී සාකච්ඡා කරා. ඉතින් ඔයාලට ඒක ගොඩක් පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා. මොනම හරි ඔයාලට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.